මූලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමියනි මම හිතන්නේ අද දවසේ අපේ පාර්ලිමේන්තුවේ නියමිතව තිබෙන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන්. හැබැයි ඩී.බී. චානක මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක්. මේ ඩී.බී. චානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ ඡන්දවල වර්ධනය සම්බන්ධ. අද විවාදය ඒක නෙවෙයි. මාතෘකාව ඒක නෙවෙයි. අද අපේ මාතෘකාවත් අමතක වෙලා තමුන්නාසර පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි ඔක අභියෝගයක් කරනවා. ඔච්චර සතුටු වෙන ඔබට එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් මේ පළාත් පාලන එක ආයතනයක් පිහිටවල පෙන්වන්න. අපි ඔබට අභියෝගයක් කරනවා. අපි කියන ඔබේ පක්ෂයට ඒ අරමුණ දිනන්න බෑ. ඔබ බංකොලොත් දේශපාලන පක්ෂයක් බවට අපේ රටේ ජනතාව තීන්දුව කරලා ඉවරයි. ඒ නිසා මේ මන්ත්‍රීතුමා මට තිබ්බ ප්‍රශ්නේ මේකයි. රුපියල් 100ට තිබ්බ ලුණු ටික රුපියල් 300ට ගෙනෙල්ලා ආනයනය කරලා ලොකු වංචාවක් කරන්න යනවා. ඒක ගැන මම කතා කරේ. ඒක ගැන කතා කරේ. ඒක ඔබතුමාට ප්‍රශ්නයක් නැති වුණාට හාල් නැති එක හාල් එකේ වංචා කරපු එක ලුණු වලින් සරත් කුමාර මන්ත්‍රීතුමා දැන් අපේ අභියෝගයේ තේරුම් ගන්න. අපි කියන්නේ එක සභාවක් පිහිටුවල පෙන්වන්න කියලා. ඔය මහ ලොකු වර්ධනය ගැන කතා කරන්නේ ගොඩක් කියලා. එකක් පිහිටුවල පෙන්වන්න. බංකොලොත් වෙලා ඉවරයි. දැන් ලුණු ගැන කතා කරන්න දෙයක් නැහැ. ලුණු ප්‍රශ්නේ අපි විසඳලා ඉවරයි. ඒ රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න මේ රටේ ජනතාව දික්කල්ල කොට්ටාශි දික් පෙරදුනා නේද? ගම පෙරදුනාද? ගරු සරත් කුමාර ඊට පස්සේ අපේ මන්ත්‍රී තා ප්‍රශ්නයක් කරනවා. ඔබතුමාගේ නායකතුමා මොකද මේ අනිත් පක්ෂ නායකව කතා කරන උදේවරුේ. මෙතුමාගේ නායකතුමා මේ ලන්ච් එකෙන් පස්සේ පළවෙනි කතාව කළා කවුරුත් නැති වෙලාවේ කතා කරලා මාරු වෙනවා කියලා අපේ මන්ත්‍රීවරු කියනවා. මම නම් දන්නේ නැහැ. ඇත්තද? අපේ තත්පරයක් මන්ත්‍රීතුමා ඉතින් වෙන කෙනෙක් කිව්වනම් මම ඕක එච්චර ගණන් ගන්නෑ. සභානායකතුමා කියපු ඉඳ මේ කියන්න ඕන. මේකේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. විපක්ෂ ක්‍රමවේදය තමයි පළවෙනියටම නෑ ටයිම් එක. දැන් ඔබතුමා ඇහුවා හවසෙන්නේ කියලා. හේතුව තමයි ඉස්සෙල්ලම අවස්ථාවේ යන්නේ සජබෙට. ඊට පස්සේ අවස්ථාව යන්නේ TN එකට. ඊට පස්සේ සිලින්ඩරේට. ඊට පස්සේ තමයි අපිට එන්නේ. ඒ වෙලාව අනුව තමයි එන්නේ. ඊළඟට සභානායකතුමා ඇත්ත. මේ සැරේ අපි කොට්ටාසි පරාදයි. හැබැයි ඔබතුමා අවුරුදු 20ක් තිස්සේ ඔබතුමා කොට්ටාසි පරාදයිනේ. මේ පළවෙනි වතාවට අපි පරාද වුණේ. ඔබතුමා විතර නේ අනුර කුමාර දිසානායක මහත්තයාත් ඡන්දෙට ආපු දවසේ ඉඳන් කොට්ටාසි පරාදයි. මෙතන ඉන්න සියලුම දෙනා අවුරුදු 60ක් තිස්සේ පෙරදිලා මේ එකපාරක් දිල්ල දැන් කෑ ගහන්න එනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය.